Hi, welcome to Sanu and Madhu YouTube channel. ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න ගොඩක් කාලෙකින් තමයි ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. අද වීඩියෝ එක හබිගේ බර්ත්ඩේ එකට එයාට දීපු පොඩි සර්ප්‍රයිස් එකක්. තමයි එයාව වෝටර් සේජ් එකේ හයි ටී බුෆේ එකට මම එක්කගෙන ආවා. අපි ටිකක් වේලාසනින්ම ආපු නිසා මෙයාලගේ ගාඩන් එකේ ටික වෙලාවක් ඉඳලා අපේ හයි ටී බුෆේ එක තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එකේ members lounge එකට ගියා. කලින්ම රිසර්වේෂන් එක අපි දාලා තිබුණ නිසා එයාලා අපි ආපු ගමන්ම අපේ රිසර්වේෂන් එක චෙක් කරලා අපිට ඇරේන්ජ් කරපු ටේබල් එක ගාවට අපිව එක්කගෙන ගියා. දැන් ඉතින් අපි මේ ටේබල් එකට ගිහිල්ලා ටික වෙලාවකින් හයි ටී බුෆේ එක එන්ජොයි කරන් තමයි මේ යන්න හදන්නේ. එන්නකෝ අපිත් එක්ක යන්න. මෙයාලා දකින්නේ හයි ටී බුෆේ එකේ තියෙන සේවරි අයිටම්ස් තියෙන තැන. අපි සේවරි අයිටම්ස් වලින් අපේ හයි ටී බුෆේ එක ස්ටාර්ට් කරා. ඔයාලා දකින්නේ මේ සේවරි අයිටම්ස් යාලා ලස්සනට මැනේජ් කරලා තියෙන විදිය. යාලගේ කෝනර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මෙයාලා දකින්නේ සෑන්ඩ්විච් කෝන එක. සෑන්ඩ්විච් කෝන එකේ varieties ගොඩක් තිබුණා. egg sandwich, chicken sandwich, seafood sandwich. ඒකෙම තමයි මෙයාලගේ හයි ටී බුෆේ එකේ තියෙන විශේෂත්වය වෙන්නේ සුෂි කෝන එකකුත් තියෙනවා. ඉතින් මෙයාලා දකින්නේ varieties ගොඩකින් මෙයාලගේ තිබුණ සුෂි කෝන එක. ටිකේපු දවසේ pumpkin soup එකක් තමයි මෙයාලා හදලා තිබුණේ. ඉතින් මේ soup එක නම් හරිම රසයි. ළඟට අපි පිට්සා කෝන එකට ආවා. යාළුගේ පිට්සා කෝන එකේ varieties 4කින්ම පිට්සා තිබුණා. අපි පිට්සා බෙදාගෙන ළඟට මින් සීෆුඩ් ලසඤ්ඤා අරගත්තා. ළඟට ඔයාලා මේ දකින්නේ චිකන් බේකන්. ඒ වගේම ලයිව් ස්ටේෂන් එකකුත් තියෙනවා මෙයාලගේ සීෆුඩ්. අපි මෙතෙන්ට ගිහිල්ලා සීෆුඩ් කැමති විදියට රික්වෙස්ට් කරලා එයාලට කියලා හදාගත්තා. ඒ වගේම ග්‍රිල් සොසේජ්, ඔයාලා දකින්නේ වෙජිටබල් පප්, ඒ වගේම යාළුවගේ තිබුණා ෂාවර්මා, chicken bacon wrap. මේ හැම කෑම එකක්ම හරිම රසට මෙයාලා හදලා තිබුණා. මේ දකින්නේ යාළුවගේ සීෆුඩ් කෝන එකේ කොහොමද අපි රික්වෙස්ට් කරන විදිය අනුව අපිට සීෆුඩ් හදලා දෙන්නේ කියලා. අපිත් කටල් ෆිෂ් ප්‍රෝන් රික්වෙස්ට් කරලා රසම රස සීෆුඩ් එක මේ ලයිව් ස්ටේෂන් එකෙන් හදාගත්තා.
ඊළඟට අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අරගත්තා. මොකද අපේ සුදු බබා හරිම ආසයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කන්න. යාළුවා දකින්නේ යාළුවගේ ඉන්දියන් ස්ටයිල් එකට හදලා තිබුණ ෂවර්මා. අපි නම් සැරින් ගිහිල්ලා ග්‍රිල් සෝසේජ් අරගෙන ආවා. මොකද එයා හරිම ආසයි සෝසේජ් කන්න. කියන්න බැරි වුණානේ මෙයාලගේ බෙවරේජස් විදියට තිබුණේ අයිස් කොෆි and අයිස් ටී. ඒ වගේම අපි කැමති විදියට අපිට ග්‍රීන් ටී එකක් හෝ ටී එකක් හදාගන්නත් පුළුවන්. මෙයාලගේ අයිස් කොෆි එක නම් මාරම රසයි. ඒ වගේමයි අයිස් ටී එකත් හරිම රසයි. ඉතින් අපේ හබී නම් අයිස් කොෆි මම හිතන්නේ 4ක්ම බිව්වා. එතනම් අයිස් කොෆි එකට වඩා සෙට් උනේ අයිස් ටී එක. ස්වීට් කෝන් එක ගැන කියන්න බැරි වුණානේ. ඔයාලා මේ දකින්නේ යාළුවගේ ස්වීට් කෝන් එක. බලන්නකෝ ස්වීට් අයිටම්ස් කොච්චර නම් තියෙනවද කියලා. එක එක වරයිටිස් වලින් කේක්ස් ಜಾති තිබුණා. අපේ ටේබල් එක කෑම වලින් දැන් පිරීලා තියෙන්නේ. ඉතින් කොහෙ ගියත් කන්න කලින් කෑම වල ෆොටෝස් මතකයක් විදියට කැප්චර් කරගන්න පුරුද්දක් මට තියෙනවනේ. ඔය ඉතින් මම ෆොටෝස් ගහන ගමන් තමයි ඉන්නේ. ඔය හබීට නම් ඉතින් මේවා කන්න හරිම හදිසි. ඔන්න දැන් ඉතින් සනු සුෂි කන්නයි හදන්නේ. තාන්තා පේනව නේද මම වැඩ පිට දාලා සුෂි කන්න හදන විදිය. ඉතින් මේ සුෂි හරිම රසයි ගයිස්. මම හරිම ආසයි සුෂි කන්න. පේනවද කටේ ඔබාගෙන සුෂි කන විදිය මම. ඔන්න ඉතින් අපි ස්වීට් කෝන් එක ස්වීට්ස් ಜಾති කන්න දැන් ආවා. වගේම පොඩි බබාලට කන්න ආස ජූස් මාස්මෙලෝස් වගේ හැම જાතිත් මේකේ තිබුණා. guys, බෙදාගෙන ආපු හැම කෑම එකක්ම අතාරින්න නැතුව කොහොම හරි රස බලන්නත් ඕනේ නේ. නේද? හොඳට බඩ පිරලා තියෙද්දි ආයි හබි මේ කෑම
කොහොම හරි ඔබා ගන්න විදිය. එන්නම ගේ මත ඇරියේ නෑ. කොහොම හරි හැමදේම කෑවා. යාළුවනේ තව ස්පෙෂල් ලයිව් ස්ටේෂන් එකක් තිබුණා. ඉතින් එතනින් අපිට රෝසි ෆිපින් හදලා දුන්නා. හරිම රසයි. මම ඒකට හරිම ආසයි. අපි චීස් කරලා එකක් දීලා ඊළඟට අපි දෙන්නගේ සෙල්ෆි ටයිම් එක පටන් ගත්තා. අපි සෙල්ෆි ගහන අතරේ මම ඉතින් අනේක නම් අතර කරේ නෑ. ඔයාලා දකින්නේ මම ආසම කෑම කන්න මම ගිහිල්ලා ඉන්න විදිය. මගේ ඉතින් ආසම කෑම අයිස්ක්‍රීම් නේ. ඉතින් මෙයාලගේ අයිස්ක්‍රීම් කොත්තු හදන ලයිව් ස්ටේෂන් එකකුත් තිබුණා. එතනින් අපි ආස ෆ්ලේවර්ස් වලින් නට්ස් දාලා අපි ආස විදියට අයිස්ක්‍රීම් එකක් රික්වෙස්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙයාලා දකින්නේ යාලා මට හදලා දුන්න අයිස්ක්‍රීම් කොත්තු එක. හයිටි බුෆේ එකේ සේරම වගේ කෑම රස විඳලා ඉවර වෙලා අපි දෙන්න දැන් චොට්ටක් යාළුවගේ මේ ලොන්ච් එකේ ඇවිදින්න ගියා. යාළුවගේ හවස හරිම ලස්සන view එකක් තමයි මේ කොඹේ ලොන්ච් එකේ පේන්නේ. ඔයාලට ඇතින් පේනවා ඇති ලලා පාක් එක. අපි ඉතින් මෙයාලගේ මේ ගාර්ඩන් එකේ හවස සන්සෙට් එක බලන්න ගොඩක් ආසාවෙන් හයිටි බුෆේ එක ඉවර කරලා චුට්ටක් එළියට ගියා. ඔයාලා දැන් මේ දකින්නේ ලලා පාක් එක, දියත උයන මේ සේරම අපිට පෙනෙන විදිය. අපේ සුදු බබා සන්සෙට් එක වීඩියෝ කරන ගමන් තමයි මේ යාලට පේන්නේ. ඉතින් මේ හවස් වරුවේ මේ මෙතන හරිම ලස්සනයි, හරිම නිදහස්. දැන් ඉතින් අපේ හයිටි බුෆේ එකත් ඉවර කරලා ගෙදර යන්න පිටත් වෙන්න තමයි මේ හදන්නේ. ඉතින් ආපහු දවසක මේ වගේම වෝටර් සේජ් එකේ හයිටි බුෆේ එකකට ආයෙත් එන අදහසෙන් දැන් අපි මෙතනින් පිටත් වෙන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. බයි බයි.